අයුබෝවන් අද ඔයාලා බලන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සන චූටි ගවුමක් මහන හැටි. මේ දීලා තියෙන මිනි වලින් ඔයාලට පුළුවන් අවුරුදු දෙකත් අතර චූටි පපෙකුට ලස්සන චූටි ගවුමක් මහගන්න. දැන් අපි බලමු මුලින්ම බ්ලොක් එක හදන හැටි. ඇඳුමක් වරදින්න නැතුව ලස්සනට මහගන්න නම් අපි ඉස්සෙල්ලාම කොලයක මේ විදිහට බ්ලොක් එක ඇඳගෙන යමු. මේ විදිහට අයිනෙන් පොඩි පටියක් ඇරලා හරහට ඉරක් ගන්නවා. ඒ ඉරේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා ඔන්න ඔය විදිහට අපි මාක් කරනවා. ඊට පස්සේ කර ගැඹුර මාක් කරනවා. ඊට පස්සේ කර පළල. දැන් අඟල් භාගයක් පාත් කරලා චූටි පපෙකුගේ නිසා අඟල් භාගයයි පාත් කරන්නේ. ඊට පස්සේ අපි හරහටත් ගන්නවා උරහිස දෙකට බෙදලා ඉන මිම්ම අඟල් භාගයක් එකතු කරලා. ඒක තමයි අපි පපුවට මිම්ම විදියට ගන්න. ඊට පස්සේ අපි මැහුම් වාසි වලට බුරුලට ඒ හැම දෙයකටම තව පොඩි ඉඩක් තියා ගන්න ඕනේ. මේ තියෙන මෙතන තමයි අපි පපුවට මිම්ම මාක් කරන්නේ. එහෙම දෙයකටම පහමාරක් 6ක් වගේ තියාගත්තා නම් ඇති. ගොඩක් බෝල බබෙක් නම් අඟල් 6ක් විතර තියාගන්න. මේ තමයි ගවුමේ කඳ කොටසේ උස. මේ ප්‍රමාණය තමයි අපි ඒකට මැහුම් වාසි භාගයක් එකතු කරලා අන්න ඔය වගේ හදාගන්න. දැන් අත්කට මාක් කරලා මේ විදිහට කර අඳින්න යන්න. කොටු කරක්නේ අපි දාන්නේ අද. මෙතන ඔයාලට අවශ්‍ය විදිහට කර වෙනස් කරගන්න පුළුවන්. කරේ හැඩේ වඩ රවුම් කරක් ඕන නම් ඒ විදිහට මෙතනදි වෙනස් කරගන්න. දැන් අපි මේ අඟල මේ මෙෂර්මන්ට්ස් ඔක්කොගෙම උඩට උස්සනවා පිටිපස්සේ පළුවට. පිටිපස්ස පළුව ගන්නෙ අන්න ඒ විදිහට. ඒකේ කරට මේ විදිහට උඩ ඉඳලා අඟල් 1.5ක් මාක් කරලා මෙන්න මේ ආකාරයට කර ඇඳ ගන්නවා. ඒ තමයි අපේ පිටුපස කර. දැන් ඔන්න ඉදිරිපස පිටුපස දෙකම එක බ්ලොක් එකේ තියෙන්නේ. අපි දැන් මේක ට්‍රේස් කරලා ඉදිරිපස පළුව වෙන බ්ලොක් එකකට ගන්නවා. බලමුකෝ ඒක කරන හැටි. මේක කපලා අයින් කරගෙන මේක අපි ඇඳ ගන්නවා. මේ විදිහට නමන. මේ ඉදිරිපස පළුව එන්න අන්න ඒ විදිහට තියලා ඒක නැම්මට තියලා තමයි අපි කපන්න ඕනේ. අපි ඕපන් එක දාන්නේ මේ ගවුමේ පිටිපස්සට. එතකොට ඉඩ තියන්න ඕනේ පිටිපස්සේ පළුව. ඉස්සරහා පළුව නැම්මට. ඉදිරිපස කරත් මාක් කරගත්තා. දැන් ඉදිරිපස පළුව අපි වෙන කොලයකට ගත්තා. දැන් අපිට බ්ලොක් එක හදාගෙන ඉවරයි. ඔයා මේ විදිහට පොඩි බ්ලොක් එකක් හදාගත්තොත් ඔයාට මේ වයසේ බබෙකුට ගවුම් ගොඩාක් මහගන්න පුළුවන්. මේ ඉදිරිපස මේ පිටුපස. පැහැදිලි නේද? දැන් මේක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. ඉදිරිපස පළුව නැම්මට තියලා පිටුපස පළුව මෙන්න මේ විදිහට අඟල් එකමාරක් ඉඩ තියලා කපා ගන්න. ඊට පස්සේ මේ දෙකටම අපි
ලයිනින් කපා ගන්න ඕනේ. මේ රෙද්දෙම හරි වෙන බබාට සුවපහසු රෙද්දකින් මම මෙතෙන්දී අරන් තියෙන ග්ලේස් කොටන් මේ විදිහට අර බ්ලොක් එකම තියලා ලයිනිනුත් කපා ගන්න. ඊට පස්සේ අපි පල්ලෙහා කොටස රැලි රැලි දාලානේ හදන්නේ. ඒ රැලි දාන්න මෙන්න මේ විදිහට අඟල් 5 වගේ පටි ටිකක් කපා ගන්න. ඒ පටි වල දිග මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ තව රෙදි කොටසක් කපාගෙන තියෙනවා. පොඩි පටියක් දාගන්න. අන්න ඒ රෙදි කොටසෙන් තමයි පොඩි පටියක් දාගන්න. මේ තියෙන්නේ ඉස්සෙල්ලාම මැන ගන්නවා ඉදිරිපස පළුව අඟල් 10ක් 10මාරක්. ඒ වගේ දෙකක් 21ක් විතර වගේ වෙන්න ඒ වගේ එකක් නැම්මට තියලා. එතකොට ඒ වගේ 4 ගුණයක් කැපෙන්න ඕනේ පළවෙනි රැල්ල. දෙවෙනි රැල්ලට අර වගේ ඒ වගේ ඩබල් ඒ වගේ දෙගුණයක් කැපෙන්න ඕනේ. මුලින් කපපු එක වගේ. මේ තියෙන්නේ ඉන වටේ යන පටිය. ගැට ගහන්නේ පොඩි පටියක් චූටි බබාලා ගවුම් වල ඒක 33යි 33 වගේ දෙකක්. මේක ඉන්නේ ඉනේ ඉඳලා දෙපැත්තට පිටිපස්සට එනවා ගැට ගන්න. දැන් ඔන්න මේ තියෙන්නේ හොඳ පිටවල් දෙක එකට තියලා ලයිනින් එකයි ඉස්සරහා පළුවයි දෙක එකට තියලා අපි ඉස්සෙල්ලාම කර වටේ මහගෙන යනවා. මේ විදිහට මැව්වාම කර පිළිවෙලකට නීට් එකට එනවා. ලයිනින් දාලා මහනකොට මේ විදිහට කර වටේ මැෂින් ලයින් එකක් දාගෙන යනවා. කොටු කර නිසා මෙතනදී නවත්තලා නීඩල් එක යට තියලා හරවනවා. එතකොට නීට් එකට එනවා යයින්. මේ පැත්තත් මහගෙන යනවා. ආයෙත් නීඩල් එක ඇතුළට යවලා හරවනවා. කොටු කර මහන්නේ එහෙමයි. ෆේසින් එකක් ලයිනින් එකක් දානකොට මෙහෙම තමයි මහන්නේ. දැන් අපි මේක අනිත් පැත්ත හරවන්න කලින් මෙන්න මේ විදිහට කොටු කරට පොඩි කට් මාක් දෙකක් දානවා. මේ කෙරවලවල් දෙකට. මෙන්න මේ විදිහට කට් මාක් දාලා තමයි කොටු කර හලවන්නේ. රවුම් කරක් උනා නම් මේ විදිහ වෙනස් වෙනවා. මෙතනදී ඔයාලා මෙහෙම හොඳට අනිත් පැත්ත හරවලා අයන් කරගන්න. වඩාත් හොඳයි අයන් කරගන්නවා නම් ඇඳුමක් මහන අතරේ එතකොට නීට් එකට හිටිනවා. මෙන්න මේවා පිළිවෙලකට හදලා තියලා අයන් කරගන්න. දැන් පිටිපස පළු අරගෙන පිටිපස්සේ පළු දෙකත් ලයිනින් තියලා අර විදිහට කර දිගේ මහගෙන යනවා. හොඳ පිටට හොඳ පිට තියලා කන පිටෙන් තමයි අපි මහන්නේ. නිවැරදිව තියාගෙන පින් කරගෙන මහගන්න. කර වටේට මහලා පල්ලෙහාට මහගෙන එනවා. බටන් ඕපන් එක දාගන්න. එතකොට ඒ හැමතැනම ෆිනිෂ් වෙනවා ගන්නට. මෙන්න මේ ආකාරයට පල්ලෙහාට මහගෙන එනවා. රවුම් කර මහනකොට හිමීට නවත්ත පරිස්සමට කරකවල මහගන්න. නැත්තම් ඇද යනවා. ටැග් කරලා ඉවර කරනවා. මෙතනදී රවුම් කර නිසා රවුම් වෙලා තියෙන හරියට පොඩි කට් මාක් ටිකක් දානවා.
එතකොට අර කරේ නිකන් ඇදිලා වගේ නැමිලා වගේ තියෙන ගතිය නැතු වෙනවා. එතනත් කොටු වෙලා තියෙන තැනට පොඩි කට් එකක් දාගන්නවා හරවන්න කලින්. අනිත් පළුවත් ඒ විදිහටම මහන්න. දැන් අපි බලමු හොඳට අයන් කරලා හදාගත්තු ඉස්සරහ පළුවයි පිටිපස්සේ පළු දෙකයි ලයිනින් එක්කම එකට මහලා තියාගන්නේ කොහොමද කියලා. මේක මහනකොට මෙන්න මේ විදිහට ලයිනින් එකත් එක්ක දිග ඇරලා මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. මේම තමයි ලයිනින් තියෙන ඇඳුමක් මහගන්නේ. ලයිනින් දෙක එකට තිබ්බා. හොඳ රෙදි දෙක එකට තිබ්බා. කන පිට පැත්තෙන් මහගෙන යනවා. හරියට සමාන්තරව තියාගන්න. එතකොට මාළේ වුණාම ලස්සට තියෙනවා. මේ මැහුම එළියට එන්නේ නැහැ. ලයිනින් එක ඇතුළට තමයි යන්නේ. දැන් අපි මහලා ඉවර වෙච්ච කොටස හොඳ පිට හරවලා මෙන්න මේ විදිහට අයන් කරගන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම හරවලා ලයිනින් එක යටටයි හොඳ රෙද්ද උඩටයි තියලා අයන් කරගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ විදිහේ එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපි අංශ දෙක මූට්ටු කරගන්නවා. අංශ මූට්ටු කරනකොටත් ලයිනින් එකයි හොඳ රෙද්දයි වෙන වෙනම මෙන්න මේ කියලා දෙන විදිහට මූට්ටු කරගන්න ඕනේ. එතකොට එතන මැහුමත් ලයිනින් එක ඇතුළට ගිහිල්ලා තමයි හිටින්නේ. එතකොට බබාගේ ඇඟේ වදින මැහුම් ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ විදිහට නමලා උඩට නමලා හොඳ රෙදි දෙක එකට තියලා මේක මහලා ඒ විදිහටම අනිත් පැත්තට ලයිනින් එකත් මහන්න.
මෙන්න මේ විදිහට තමා අංශ මෝට්ටු දැම්මට පස්සේ මේක තියෙන්නේ. මහන වීඩියෝ ක්ලිප් එක නම් හරියටම පැහැදිලිව වැදිලා නැහැ. ඒ වුණාට මම ඒ කොටසක් දැම්මා. ටිකක් පේනවා, භාගයක් පේන්නේ නැහැ ඒකේ. මෙන්න මේ විදිහට ඇතුළට කිසිම මූට්ටුවක් නැතුව බබාට අඳින්න පහසු විදිහට ලයිනින් එක දැම්මම තියෙන්න ඕන. දැන් අපි මෙන්න මේ විදිහට මේක එන්නේ. ඊළඟට අපි හදන්නේ දෙපැත්තට එන පටිය සකස් කරගන්න. මේ පටිය මෙන්න මේකේ පේන විදිහට මෙන්න මෙහෙම ඇදේට පොඩ්ඩක් අයිනෙන් කපා ගන්න. එතකොට ලස්සනයි. ඊට පස්සේ කන පිට හරවන්න එක තැනක් ඉතුරු කරලා වටේම මහගෙන යනවා. මේ පටිය ටිකක් මහතට එන්නේ. අඟල් 4ක් විතර ගත්තා. ඊට පස්සේ එතකොට මහිලා වෙනකොට අඟල් 3ක විතර තියෙනවනේ. අන්න ඒ විදිහට ඉත ඉතුරු කරලා වටේම මහගෙන යනවා. මෙන්න මේ විදිහට කෝනර්ස් මොකක් හරි ටූල් එකකින් හොඳට ලස්සනට හදාගෙන ඊට පස්සේ අපි උඩින් ආයේ මහගෙන යනවා පටිය වටේටම අවුට්ලයින් එක. දැන් මේ පටිය හරියට දෙකට මැද්දෙන් කපලා ගවුමේ දෙපැත්තට අල්ල ගන්න ඕනේ. හොඳ පිට රෙද්දට විතරයි අල්ලන්නේ. එතකොට ඒකත් ලයිනින් එක ඇතුළට තමයි යන්න ඕනේ. මේ විදිහට ගවුමේ දෙපැත්තට පටියේ කොටස් දෙකට කපපු කොටස් දෙක අල්ල ගන්න. දැන් අපිට තියෙන්නේ පල්ලෙහා කොටස අල්ල ගන්න. ඊට කලින් මේ උඩ කොටසේ පොඩි මෙහුමක් දැම්මා එක වටේට. දැන් එතනට අපි රැලි කරගත්තු අර අපි දිගට හදාගත්තු පටි මුලින්ම දිගින් අඩු පටිය මේ පටිය මේ විදිහට දෙපැත්ත මහලා එහෙම මේ විදිහට මේ ගවුමට අල්ලගෙන යනවා. ඊට පස්සේ ඊට වඩා දිගින් වැඩි පටිය අල්ලලා ඒකේ මේ හැම් එක මහ ගන්න ඕනේ. පාටිය මහ ගන්නවා.
දැන් අපි මේකේ වාටිය මහගන්න යන්නේ. මේ තියෙන්නේ හෙම් ෆුට් එක. මේක එක එක මැෂින් එකේ හැටියට ගන්න පුළුවන්. ඒකට අපි මේ වාටි මේ විදිහට පොඩ්ඩක් නවලා දැම්මට පස්සේ ඒකෙන් අල්ලගෙන වගේ මහගෙන යනවා. හෙම් එක මහලා ඉවරුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. මේ විදිහට ඇතුලේ මහපු ඒවා ඕලොක් කරගන්න හරි සික්සැක් මහ ගන්න හරි පුළුවන් ඒවා උඩින්. එතකොට කල් පැවැත්ම වැඩි. දැන් අපි මෙන්න මේ පිටිපස්සේ උඩ හරියට බටන් අල්ලනවා. මෙන්න මේ අත්තට පයිපින් පටියක් අල්ලනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ගවුමේ පල්ලෙහා හරිය මුට්ටු කරගන්නවා. මේ විදිහට තමයි පයිපින් පටි ටික කපලා ගන්නෙ. පොඩි පටි ටිකක් තිබුණාම ඇති. මෙතනදී අපි කරන්නේ අර පයිපින් පටි එළියෙන් මැෂින් එකෙන් අල්ලලා අතේ කට වටේට අල්ලලා ඇතුළට නමලා මේ වගේ අතින් වාටි මැස්මෙන් පොඩ්ඩක් මහගෙන යනවා අත වටේටම. දැන් අපි බටන් එක අල්ලගන්න යන්නේ. මෙතනදී පොඩි විශේෂත්වයක් කරනවා. සුදු පාට බටන් එක උඩ කොළ පාටින් ඉස්සෙල්ලා මහ ගන්නවා තුන් පැත්තක්. ඊට පස්සේ ඊළඟට බටන් හෝල් 3කට අපි ෆ්‍රෙන්ච් නට් මල මහනවා. බලාගෙන ඉන්නකෝ. එතකොට පොඩි මල් පැලයක් වගේ තමයි ඔයාලට පේන්නේ. ඔන්න ඒ විදිහට තමයි ඒ ගවුම මහලා ඉවරුනේ. දැන් මේකේ බටන් හෝල් අල්ලලා චූටි දුවෙකුට ලස්සනට අඳන්න පුළුවන්. මාත් එක්ක රැඳිලා හිටපු ඔයාට ස්තුතියි. මගේ channel එකත් subscribe කරන්න. මම බාගී.